සුබ දවසක් සියලු දෙනාටම. මෙම වෘත්තිය නොමිලේ ඉගැන්වීමට ප්‍රධානතම හේතුව තමයි සුළු පිරිසකටයි මෙම කාර්යභාරය සිදු කිරීමේ හැකියාව තියෙන්නේ. එනම් වෛරෝඩි කැට්සයි, ඒ වගේම ආර්නෝල් ස්ටා සෆාය යන ස්ටෝන්ස් වැඩ කිරීමේ හැකියාව තියෙන්නේ සුළු පිරිසකටයි. එච්චර වටින වෘත්තියක් අපිට නැති කරගන්න දෙන්න බෑ. ඒ මොකෝ ඒක යාළ සමග මැකිලා යන්න ඉඩ තියෙනවා. ඒක වෙනුවෙන් අපි අපේ තරුණ පරපුර දිරිමත් කරලා ඒ සඳහා යොමු කිරීම තමයි අපේ මෙතන ප්‍රධාන අරමුණ. අපිට ඒක එතනින් මැකිලා යන්න දෙන්න බෑ ඇත්තම කිව්වොත්. අපි ඒ වෙනුවෙන් අපේ තරුණ පරපුර දිරිමත් කරලා එයාලට ප්‍රායෝගිකව කියලා දීලා සම්පූර්ණ එයාලව මේකට ප්‍රැක්ටිකලි හුරු කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලගේ දුරකථන අංකය පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි සියලුම දිනාට කෝල් කරලා එයාලා දැනුවත් කරනවා. දිනයක් දෙනවා, ස්පෙસિෆික් දිනයක් දෙනවා. එයාලට ඇවිල්ලා ප්‍රායෝගිකව මේක කිරීමේ වැඩපිළිවෙල එක දවසක් එක් දිනක් ඇති, එක් දිනක් තුල ඒගොල්ලන්ට මේක ප්‍රායෝගිකව නොමිලේ කියලා දෙනවා. ඒක අපි ඉදිරි පරම්පරාව ගැන හිතලා තමයි මේක අපි වැඩපිළිවෙල කරන්නේ අපි. අපේ ලංකාවේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් මැණික් ලංකාවට ලැබෙන තියෙන සම්පතක්. ඒක අපි රැක ගන්න අපි දැනගන්න ඕන. ඒ විතරක් නෙවෙයි, අපි අපේ තරුණ පරම්පරාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් අපි කිරින්චි පිලිස්සීමේ ක්‍රමය, පිලිස්සීමට සුදුසු කිරින්චි හඳුනා ගන්න ආකාරය, එහි අඩංගු විය යුතු ගෙවුඩ ප්‍රමාණය යන සියලු දේ අපි සාකච්ඡා කරනවා. එක ටීම් එකක් නෙමෙයි, එක පවුලක් වශයෙන් අපි මේ දේ කරනවා. ප්‍රායෝගිකව ඉදිරියට කරගෙන යාම තමයි අපේ අරමුණ. ඒ පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ කියන්නේ 10 දිනක් ගත්තොත් 10 දිනාට නොලෙජ් එක 10 විදියක නොලෙජ් එකක් තියෙන්නේ. එතකොට මෙතන 100ක් ආවොත් ඒ 100 දිනාගේ නොලෙජ් එක එකට සම්බන්ධ වෙනවා මෙතනදී. එතකොට අපිට ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් එතනදී. විවිධ ප්‍රදේශ වලින් විවිධ දැනුම තියෙන කට්ටිය විවිධ ක්ෂේත්‍ර වලින් පුද්ගලයන් මෙතනට එකතු වෙනවා. ඒ වගේම තව දෙයක් තමයි අපේ නවකයින් අලුතෙන් ජොයින්ට් වෙන කට්ටිය. එයාලට ෆොරින් බයර් කෙනෙක්, ඒ කියන්නේ පිටරට බයර් කෙනෙක් කොහොමද කැච් කරන්නේ? කොහොමද එයාත් එක්ක සම්බන්ධ වෙන්නේ? සම්බන්ධ වීමේ මේ කියන්නේ ක්‍රියාපිළිවෙල මොකද්ද? ඒ පිළිබඳව එයාලට දල වශයෙන් දැනුමක් දෙනවා. අනිත් එක එයාලත් එක්ක කන්ටිනියුවස්ලි බිස්නස් එක කරගෙන යන්න ඕන විදිය කොහොමද? එයාලත් එක්ක කතා කරන්න ඕන විදිය කොහොමද? එයාලත් එක්ක මූව් වෙන්න ඕන විදිය කොහොමද? බිස්නස් එකක් සාධාරණව අවංකව කරන්නේ කොහොමද? අපි කරන බිස්නස් එක අනිවාර්යෙන් සාධාරණව අවංකව කරන්න ඕනේ. මොකද අපි මෙතන ටීම් එකක්. අපේ එක්කෙනෙක්ට වැරදි මාර්ගයක් වැදුනොත් මුළු ටීම් එකට මේක බලපානවා. අපි මේක සාධාරණව කරන්න ඕන. අපි එහෙම දිගටම ක්‍රියාපිළිවෙල කන්ටිනියුස්ලි කරගෙන යනවා. ඒ වගේම ඒ ක්‍රියාපිළිවෙල ඔයාලට දැනගැනීම සඳහා subscribe කරලා notification එක all දාලා තියාගන්න. එතකොට අපේ ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියන එක ඔයාලට ටක් ගාලා notification එක මාර්ගයෙන් එනවා. ඊට පස්සේ ඔයාලට වීඩියෝ එකට join වෙන්න පුළුවන්. join වෙලා ඒක නරඹලා ඒ තුලින් අපේ ඊළඟ පියවර කොහොමද තියන්න ඕන? අපි join වෙලාද තියන්න ඕන. නැත්නම් අපිට වීඩියෝ කෝල් මාර්ගයෙන් මේක සම්බන්ධ වෙන්න පුළුවන්ද? අපි නැත්නම් ජෙම්ස් හෝමාරු කිරීමක් වෙනවද මෙතන? අපි ගොඩක් දේවල් කරනවා. අනිත් ගෙවුඩ පර්චේස් කිරීමට එක පැති වලට යනවා. ගෙවුඩ හීට් ට්‍රීට්මන්ට් කරනවා. ඒ වගේ ගොඩක් දේවල් මෙතන කරන්න දැන් ප්ලෑන් කරන් ඉන්නේ. එහෙනම් සියලු දිනාටම සුබ දවසක්. අපි අපේ ටාගට් එකට ඉක්මනින් ළඟා වීම සඳහා සියලුම දෙනාම ප්‍රාර්ථනා කරගන්න. අනිවාර්යෙන් කිසිම කෙනෙක්ට වරදින එකක් නැහැ. අපි එක කණ්ඩායමක් වශයෙන් එක පවුලක් වශයෙන් වැඩ කරන්නේ, අවංකව වැඩ කරනවා. එක්කෙනාට එක්කෙනා අවංකව සුහදව වැඩ කරනවා මෙතනදී. ඒ නිසා අපිට ඉදිරියට පවුලක් වශයෙන් ගිහිල්ලා අවංකව වැඩ කළා අනිවාර්යයෙන් මේ ශාස්ත්‍රයේ ඉදිරියේ හොඳ තැනකට යන්න පුළුවන් අවස්ථාවක් මේක. ඒ නිසා වීඩියෝ එක සම්පූර්ණ ස්කිප් කරන්න නැතුව බලන්න අවසානයේ දක්වා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.